මොකක්ද මේ group by feature එක? හරි. group by feature එක ගැන මම මෙහෙම පොඩි හැඳින්වීමක් කරන්නම්. සරල පැහැදිලි. හරිද? අපේ iCanMore lab එකේ group by feature එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් air fryers තියෙනවා. ඊට පස්සේ power banks, rice cookers, home appliance සරලව මේ වගේ එතකොට gadget වර්ග මෙන්න මේ වගේ දේවල් තියෙනවා. හරිද? එතකොට ඔයාලට group by එකේ තියෙන products වල තියෙන විශේෂත්වය තමයි ඔයාට market price එකට වඩා ගොඩක් අඩු price එකකට මේක buy කරන්න පුළුවන් විදිහක් තියෙනවා. එතකොට එහෙම buy කරනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මේක group එකක් විදිහට buy කරන්න. ඒ කියන්නේ ඔයාගේ යාළුවෝ හරි කවුරු හරි කීප දෙනෙක් එකතු වෙලා තමයි buy කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මම කියන්නම් මේකේ දැන් power bank නම් කීපයක් තියෙනවා. මෙතන තියෙනවා hair dryer එකක්. හරිද? මේ hair dryer එකේ market price එක වෙන්නේ රුපියල් 6990යි. ඉතින් ඔයාලට මේක රුපියල් 4800ක් වගේ රුපියල් 2000කටත් වඩා වැඩි ඩිස්කවුන්ට් එකක් ඔයාලට මේකට හම්බ වෙනවා. ඉතින් ඒ ප්‍රයිස් එකට ඔයාලට මේක buy කරන්න ඕන නම් ඔයාලා කරන්න ඕනේ need 5 to complete users ලා 5 දෙනෙක්. ඔයාලට මේකට අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් hair dryer එකක් ඕන කරන එහෙම නැත්නම් පරණ hair dryer එකක් කැඩිලා අලුත් hair dryer එකකට යන්න එහෙම බලාගෙන ඉන්න කවුරු හරි ඉන්නවනම් ටක් කරලා කතා කරා. මචං අලුත් hair dryer එකක් තියෙනවා මෙන්න මෙච්චර ගාණක් තියෙනවා. මෙන්න මේ ගාණට buy කරන්න පුළුවන් අපි කට්ටියම එකතු වෙලා buy කරමු. ඉතින් සරලවම ඔන්න ඕක තමයි මේ group buy feature එකේදී වෙන්නේ. එකතු වෙලා buy කරොත් සරලවම ඔයාලට පුළුවන් මේ group buy feature එකේ products අඩුවට මාරම අඩුවට buy කරන්න. ඉතින් අදම try කරලා බලන්න අලුත් interface එකේ අලුත් home page එකේ උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් group buy feature එක තියෙනවා. ඉතින් අදම try කරලා බලන්න මේ features මගේ අරගන්න එපා.